මෙවැනි නිසසල ගුප්ත රාත්‍රියක ගුප්තමය භව භය ත්‍රාසය මුසු වූ කතාවක් අරගෙන මම එනවාද ඔබගේ ආලින්දයට. කතා කරන්න යන්නේ කාලි අම්මා ගැන. කාලි අම්මගේ නම කියනකොටම ඔයගලන්ට ත්‍රාසයක් බියමුසුකමක් එක්ක මහා සතුටක් දැනෙනවා. විශේෂයෙන්ම වරන් දරුවන්ට ඒක දැනෙනවා කියලා මම හොඳට දන්නවා. මොකද ඔයාලාගේ මාර්ගයේ ඔය මග ඔය පාර දිගේ මම ගිහිල්ලා ගොඩාක් කල්. ඔය යන පාර දිගේ මාවතේ වැටෙන තැන්, නැගිටින්න පුළුවන් තැන්, ඒ වගේම නැගිටින්න පුළුවන් කියලා අපි දන්නේම නැතුව වැටෙන වලවල්, බල දැන වැටෙන වලවල්, මේ හැම වලකම වැටිලා තමයි මම අද මෙතන ඉඳගෙන ඔයගලන්ට කතා කරන්නේ. මේ කතිකාවත දීර්ඝව යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද ගොඩාක් මගේ වීඩියෝස් මම අවශ්‍ය මගේ හඬ විශ්ව වාතලයට මුසු කරාට පස්සේ ඒ භූත ජීවීන් විසින් අවශ්‍ය පණිවිඩය අරගත්තට පස්සේ ඒ ක්‍රියාත්මක භාවයටපත් වුණාම ඇත්තටම මගේ හඬ වාතලයට මුසු කරන්න මට විශ්වයෙන් අවසරයක් ලබා දෙන්නේ. එහෙම නොවේවා මෙවර කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මගේ හඬ මුසු වූ ඒ গুপ্ত දේ මුසු සියල්ලම අද ලංකාවේ ජනතාවට සතිදේවි පීඨ නාලිකාවේ තිබූ 560ක් පමණ වූ මගේ දේශන අහිමි වෙලා තියෙනවා. ඒකට කමක් නැහැ. ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා නම් මේක නැවත රිවයින් කරලා බලන්න. ඔයගොල්ලන්ට කාලි අම්මා ගැන නොදන්න දේවල් ගොඩක් මං හිතනවා මගේ මේ පුංචි කතාවෙන් දැනගන්න පුළුවන් වෙයි කියලා. කාලි අම්මගේ වරන් එන්නකොට අම්මා මේක දැනගන්නේ කොහොමද කියලා ගොඩක් අය අහනවා මගෙන් ඇවිල්ලා. වරම එන්නේ කාලි මෑණියන්ගේ පරිවාරයෙන් නම්, වරම එන්නේ ඔබගේ ඥාති වරියෙක්ගෙන් නම් ඔබට ඒකට විශේෂ ලක්ෂණ පහළ වෙනවා. මේ ළඟදී වරමක් හදන්න කියලා දියණියක් මම ළඟට ආවා. ඒ දියණියගේ ස්වාමියා මිය ගිහින් තිබුණා. එයා දෙවෙනි එයාගේ ඊළඟ කසාදේ ස්වාමි පුරුෂයා සමග තමයි මල් ළඟට ආවේ. විශාල මානසික ආතතියකින් පීඩනයකින් ආව දරුවෙක්. ඉතින් ඒ දරුවා